Hello guys, ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ thumbnail එකක් කොහමද ෆෝන් එකෙන් edit කරගන්න කියලා. අපේ වීඩියෝස් ටිකට පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි guys, ඉතින් අපිට මේ thumbnail එක හදාගන්න application දෙකක් ඕන වෙනවා. එකක් තමයි Pixel app කියන application එක. මේක නම් ගොඩක් කට්ටිය ගාව ඇති. හරි, ඉතින් ඔයාලා මේ app එක download කරගන්න ඕන. මේ තමයි app එක. මේක MB 28ක් විතර පොඩි ප්‍රමාණයක් වෙන්න. ඔයාලට මෙතන install කරලා බලා ගන්න පුළුවන්. මම මේක install කරලා දෙන්න මගේ open කරලා පෙන්නන්න. අනිත් app එක තමයි සිංහල photo edit කියන app එක. ඒකත් ගොඩක් කට්ටිය ගාව ඇති. නැත්නම් ඒ download කරගන්න. හරි, ඉතින් ඒක තමයි මේ තමයි app එක. මේකත් MB 3ක් විතර වෙන්නේ. මේකේ ඔයාලා මෙතන install බලා ගන්න පුළුවන්. ඔව් මම අපෝ download කරලා තියෙන හින්දා මගේ open කරලා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් අපිට මේක එකටම open කරගන්න ඕන Pixel app එක. Pixel app එක පළවෙනියෙන්ම open කරද්දි මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. හරි, ඊට පස්සේ අපි මෙතන dot තුන touch කරලා image size කියන එකට ගිහින් custom කියන එකට touch කරලා එතන තමයි YouTube thumbnail කරලා size එකක් ඒක දීලා okay කරන්න ඕන. හරියට size එක වෙනස් වෙනවා වලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ icon එකට ගිහින් මෙන්න මෙතන තියෙන from gallery කියලා අන්නේ ඒක ඔබාගෙන ඔයාලා gallery එක open වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලා කැමති image එකක් import කරගන්න ඕන. හරි, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් image එකක් upload කරගත්තා. හරි, ඊට පස්සේ අපිට මෙතන මෙන්න මේ තුන්වෙනි icon එකට ගිහින් shapes කියන එකට යන්න ඕන. ඊට පස්සේ මේ යන්න දෙනවා මෙතන colors ඔයාලට කැමති color එකක් දෙන්න පුළුවන්. මම මෙතන දැන් rose පාට දම් පාට වගේ හුරු color එක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ adjust කරගන්න පුළුවන් හැමතැනටම. ඊට පස්සේ මම මේ වගේ adjust කරනවා. ඊට පස්සේ උඩටම ගියාට පස්සේ තියෙනවා මෙතන opacity කියලා. opacity එක මම මේ ගන්නට වගේ 32කට වගේ අඩු කරගන්නවා. ඊට පස්සේ මේ layer icon එක click කරලා මේක lock එක දාන්න ඕන. හරි, ඉතින් ආයෙ layer icon එක click කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙ තුන්වෙනි icon එකේ තියෙන import කියලා icon එක. ඒක click කරලා ඔයාලට කැමති upload කරගන්න ඕන image එකක් වලට. හරි, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම emoji එකක් import කරගෙන තියෙනවා. හරි, ඉතින් මේක අපිට කැමති size එක lock කරගන්න ඕන. මේ වගේ image වලට ගන්න ඕන මම පහතින් දාලා තියෙන description එකේ අපේ group එක. ඒ group එකෙන් ඔයාලට මේ admin ගෙන් හරි නැත්නම් අය ඉන්න කට්ටියෙන් හරි ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ opacity කියන එකට ගිහින් opacity එක 125ක වගේ තියා ගන්න ඕන. හරි, ඊට පස්සේ තවත් image ටිකක් lock කරගන්න ඕන. ඊට පස්සේ ඒකම අපි copy එකක් ගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩම තියෙනවා copy කියලා. හරි, ඊට පස්සේ ඒක crop එකට ගිහින් mirror කරගන්න ඕන. හරි, ඉතින් mirror කරගත්තා. ඊට පස්සේ මේ තවත් ටිකක් lock කරලා මේ side එකෙන් තියාගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන layer icon එකට ගිහින් මේ දෙකම lock කරගන්න ඕන. ආයෙ පව් layer icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ආයෙ බලන්න පුළුවන් import කරලා icon එකක් ඒක click කරලා තවත් image එකක් import කරගන්න ඕන. හරි, ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම image එකක් upload කරගත්තා. හරි, icon එකේ තියෙන මේක size එක චුට්ටක් වැඩි කරගන්න ඕන මේ ගානට. හරි, ඊට පස්සේ ඒක shadow වලට ගිහින් ඔයාලට කැමති color එකක් දුන්න හැකි මම නම් මේ වෙලාවේ දෙන green වගේ color එකක්. හරි, ඊට පස්සේ ආපහු මේ shape කියන එකට යන්න ඕන. shape කියන එකට ගිහින් මේ reduce කියන එක 100%ක්ම දීලා opacity කියන එක 100 කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන stroke width එකක් තියෙනවා. ඒක 100%ක්ම දීලා මෙතන color එකක් දෙන්න හැකි මම නම් මේ මෙතනින් දෙන්නේ මෙන්න මේ color එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන blur reduce කියලා තියෙනවා. ඒක වැඩි කරගන්න ඕන 100%ක්ම. ඊට පස්සේ මෙන්න මේ icon එක මේ ගන්නට මෙන්න මේ පුංචි කරගන්න ඕන. හරි, ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් හරි icon එක මේක මේ ගන්නට ලොකු කරලා ඒ හරියම වගේ තියාගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ layer icon එකෙන් මෙහෙට මෙතෙන්ට ගිහින් මෙන්න මේකේ මෙතන 36 ගාවින් ඔබලා තජොට්ට යට්ට ගිහින් මෙන්න මේ girl ගේ යටින් තියන්න පුළුවන්. හරි, ඊට පස්සේ බලා ගන්න පුළුවන් girl ට outline එකක් ආවා. හරි, ඉතින් අපිට ඊළඟට සිංහල photo edit කියන app එක ආවොන. හරි, ඉතින් සිංහල photo edit app එක මේ විදිහට තමයි open වෙන්නේ. ඔයාලට බලා ගන්න බලන්න දෙවෙනියට write text on picture කියලා තියෙනවා. ඒක ටික් කරන්න. ඊට පස්සේ උඩම තියෙනවා ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා create new blank image කියලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන add text කියන එක ක්ලික් කරලා මෙතන සිංහල උබන්න. ඊට පස්සේ ඔයාලට කැමති font එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති font එකක් දෙන්න. මම මේ වගේ font එකක් තමයි මෙතන දෙන්නේ. හරි, ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මට කැමති text එකක් දෙන්න.
මම නම් දෙන්නේ වර්ණස්ව ගහලා වැඩෙක්ම යාළු වෙයි කියලා මම කරනවා ටයිප් කරනවා වැඩෙක් වෙමු යාළු වෙයි කියලා හරි ඉතින් මේක ඔයාලට මෙහෙම බලන්න බලන්න දැන් මට මේක සිංගල් ලයින් එකකට ගන්න ඕනේ ඊට පස්සේ මෙතන ඔබන ටෙක්ස්ට් සයිස් කියන එක ඊට පස්සේ සිංගල් ලයින් කියන එක බණ්ඩ හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සිංගල් ලයින් එකට ඊට පස්සේ හරි අයිකන් එක දෙන්න ඊට පස්සේ ඔයාලා බෑක් වෙලා පික්සල් ලැබ් එකට යන්න හරි ඉතින් පික්සල් ලැබ් එක ඕපන් වුණා මේ වගේ තමයි බලා ගන්න වෙන්නේ ආයෙ ඔයාලට මෙතන බලා ගන්න බලලා ඉම්පෝට් කියලා එකක් තියෙනවා ඒකට ගිහින් ඔයාලා ගැලරි ඕපන් වෙයි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලේයර් ෆයිල් එකේ තියෙනවා මේක ට්‍රාන්ස්ලේෂන් එකක් විදිහට දාලා තියෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ටෙස්ට් එක ඇඩ් කරගත්තා. ඊපස්සේ ඔයාලා මේ ගන්නට වගේ තියාගන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ මේ ෂේප් කියන එක ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ මෙතන රේඩියස් කියන එක මේ ගන්නට වගේ 154ක් වගේ ඔබලා මේක ගන්නට ටෙස්ට් එකට ඉක්මනට ෂේප් කරගන්න. ඒව සාරි අයිකන් එක දීලා ඉරේස් කියන එකට ගිහින් දෙවෙනියට තියෙන මේක උඩින් වැඩි කරලා මේක මේකන්ට වගේ ලොක් කරගන්න ඊට පස්සේ ලයින් එකක් ඇඳගන්න මේක වටේටම සාරි අයිකන් එක ටච් කරන්න හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ආයි මේක ගාන්ට ඇඩ්ජස්ට් කරගන්න ඊට පස්සේ කලර් කියන එකට ගිහින් ඔයාලට කැමති කලර් එකක් දෙන්න මම මෙතෙන් දෙන්නේ නිල් පාට වගේ කලර් එකක් හරි එකෙන් දෙනක ඔපැසිටි වලට ගිහින් ඔපැසිටි එක ගාන්ට අඩු කරගන්න 135ක් වගේ ඊට පස්සේ මේ ලේ අයිකන් එකට ගිහින් මේක ලොක් කරගන්න ඊට පස්සේ මේක එඩිට් එකට දීලා මෙතන කලර් කියලා තියෙන එකක් ඒ කලර් එකෙන් සුදු වගේ කලර් එකක් මම නම් දෙන්නේ ඔයාලට කැමති කලර් එකක් දෙන්න ඊට පස්සේ ආපහු ලේ අයිකන් එකට ගිහින් උඩම තියෙන එක පල්ල දෙවෙනියට දෙන්න මේ ටෙස්ට් එකට යටි හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ ස්ටොක් එකට ගිහින් කළු පාට වගේ කලර් එකක් දෙන්න ඊට පස්සේ ආපහු මේ ටෙස්ට් මේ ඒ අකුරට ගිහින් මේ ටෙස්ට් එකක් ඕපන් කරගන්න නිව් ටෙස්ට් එක ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් එඩිට් කියන එක ඒක ඔබන්න ඊට පස්සේ ඔයාලා මෙතන කැමති ටෙස්ට් එකක් දෙන්න හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම කස්ටම් කියලා දුන්නා ඊට පස්සේ මේක ඕකේ දෙන්න ඔයාලා කැමති සයිස් එක ලොක් කරගන්න ඔයාලා මේ ෆොන්ට් වලට ගිහින් ඔයාලට කැමති ෆොන්ට් එකක් දෙන්න මම දෙන්නේ මේ කර්කල් ගෝඩියන් කියන ටෙක්ස්ට් එක හරි ඔයාලා කැමති කලර් එකක් දෙන්න මම දෙන්නේ මම හදාගත්තු ග්‍රේඩියන්ට් එක ඊපස්සේ අප B ස්ටයිල් වලට ගිහින් B අකුර ඔබන්න හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා කර්ව් කියලා එකක් කර්ව් එක සාමාන්‍යයෙන් අඩු කරගන්න මේ සයිස් එකේ හරි ඔයාලට බලා ගන්න පුළුවන් ඒක චුට්ටක් ඇද වුණා ඊට පස්සේ මේ ස්ටොක් එකට ගිහින් enable දීලා custom කියන එක නියම් බලා ගන්න පුළුවන් ඔයාලට outline එකක් ආවා ඊට shadow කියන එකට යන්න shadow කියන එකත් enable දෙන්න හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටෙස්ට් එකක් කියලා පේනවද දැන් චූට්ටක් උස්ස ගන්න ඊට පස්සේ ආපහු ටෙක්ස්ට් කියන එක ඔබලා නිව් ටෙස්ට් එකක් ගන්න ආපහු එඩිට් එකට ගිහින් ඔයාලට කැමති ටෙස්ට් එකක් දෙන්න මම නම් දෙන්නේ ලයිව් බෑක් කියලා හරි ඔයාලා මේක ගවල්ට ගන්නට පුංචි කරගන්න ඉතින් ඊට පස්සේ අපෝ මේ ටෙස්ට් එක ඔයාලට බලන්න පුළුවන් ෆොන්ට් කියන එකක් තියෙනවා ඒකට දීලා මෙතන ඒරියල් කියන ෆොන්ට් එකට මම දුන්නාට කැමති ෆොන්ට් එකක් දෙන්න හරි ඊට පස්සේ ඔයාලට මෙතන B ස්ටයිල් බලා ගන්න පුළුවන් B ස්ටයිල් එකේ B අකුර දෙන්න හරි ඊට පස්සේ ඔයාලා යටින් බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කියලා එකක් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක enable දෙන්න ඊට පස්සේ මම මේ රතු වගේ පාටක් දෙනවා ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් රේඩියස් කියලා එකක් තියෙනවා ඊට පස්සේ හරි අයිකන් එක දැන් රේඩියස් එක මම දැන් මේ 119ක් වගේ ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මේක අමුතු බෑග්ග්‍රවුන්ඩ් එකක් ආවා හරි ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් කස්ටම් ගැන පේන්නේ වගේ ටෙස්ට් එක ඊට පස්සේ ආපහු ෂේප්ස් වලට ගිහින් රේඩියස් කෙනෙක් ගොඩක්ම 100ක්ම දීලා
මෙතන වාට කැමති කලර් එකක් දෙන්න මම නම් දෙන්නේ green වගේ කලර් එකක්. ඊට පස්සේ හරි icon එක දීලා ආපහු යන්න erase කියන එකට. erase කියන එකේ දෙවෙනි එක උඩින් වැඩි කරලා මේක සාමාන්‍ය තරමින් වැඩි කරගන්න. ඊට පස්සේ උඩයි පැත්තයි යටේ වගේ වටේ මේ erase කරගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. හරි ඔය ඊට පස්සේ මේක ඇඩ්ජස්ට් කර ගන්න ඕන ගන්නට. හරි ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මේක ආපහු මේක opacity වලට යන්න ඊළඟට. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ආපහු layer වලට යන්න layer වලින් custom කියන එකට යටින් මේක දෙන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක. ඊට පස්සේ හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපෝ මෙතන text කියන එක. ඊට පස්සේ ඔයාලා මේක edit වලට ගිහින් ඔයාලා මේක දාන channel එකේ හරි කොහරි කාගේ වෙන කාගේ හරි ඔයාගේ හරි නමක් කර දැන් type කරන්න මම නම් මෙතන type කරන්න gaming nation කියලා. හරි ඉතින් ඊට පස්සේ මේක ගන්න adjust කරලා size එක හදාගෙන ඔයාලා මෙතන ඔයාලට කැමති colour එකක් දෙන්න මම නම් මෙතන සුදු වගේ colour එකක්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් background එකක් තියෙනවා ඒක enable දීලා මම නම් දෙන්නේ නිල් වගේ colour එකක් ඔයාලට කැමති colour එකක් දුන්න හැකි. ඊට පස්සේ ආයෙ පාතින් ඔයාලා බලමුනා reduce කරලා තියෙන මේක 28ක් 29ක් වගේ තියාගන්න. හරි ඊට පස්සේ අපව stock කියන එකට යන්න stock එකේ enable දීලා කළු වගේ colour එකක් දෙන්න auto වැටෙනවා වල යන. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් thumbnail එක. හරි guys ඉතින් අපි thumbnail එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහටම thumbnail එක හදන්න ඕන නැහැ. ඔයාලට මම පොඩි idea එකක් ගන්න මේ thumbnail එක මෙහෙම හදලා දුන්නේ. අපේ වීඩියෝ එක හොඳ නම් පහළ තියෙන like button එක press කරලා අපේ videos දිගටම බලන්න ඕන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න.